අවුරුදු 25ක දියවැඩියාවේ ප්‍රතිඵල නිහඬ මිනිමරුවා කියන දියවැඩියාවට අනවර්ථ නාමයක් දෙලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසා. මම මැරෙන්න වැටිලා හිටියේ. මගේ ඇඟ කිලෝ 48කට බැහැලා වකුගඩු දෙකම වැඩ කරන්නේ නැතුව ඇස් පෙනීම සම්පූර්ණව නැති වෙච්ච මම ඇඳ උඩ කකුල කපලා ඉඳලා මේ විදිහට තමයි ඇවිදින්න පුරුදු වුනේ. මේ ඇවිදින මල කඳක් වගේ හිටපු මට අග්නි හම්බ වෙනකම්ම මම ওই විදිහට තමයි ඇවිදින්න පුරුදු වුනේ. ඕක තමයි දියවැඩියාව කෙනෙක්ව ජීවිතයේ ආසරණ තත්ත්වයට පත් කරන හැටි. ඉතින් අග්නි ගැන දැනගන්න කලින් මම මේ විදිහට තමයි ඇවිද්දේ. මේ වීඩියෝ එකට පස්සේ මම ඔයාලට දාන්නම් අද මගේ තත්ත්වේ. අවුරුදු 8ක් දියවැඩියාවෙන් චොර ජීවිතයක් මට කොයිතරම් මගේ සෞඛ්‍ය තත්ත්වය මගේ හොඳ අතට හැරලා තියෙනවද අද ජීවිතේ මගේ වයිෆ් එක්ක මම ඉස්සරහට ගත කරගෙන යන්නේ අග්නි වගේ දිව්‍ය ඖෂධයක් මට හම්බුන නිසා. ඕගොල්ලෝ දියවැඩියාවෙන් වේදනාව විඳින්නේ නැතුව අග්නි අරගෙන සනීප වෙන්න. දියවැඩියාවට නියත විසඳුම අග්නි. දියවැඩියාවට ගින්දර වගේ